Today we are going to discuss adverbs of frequency. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ adverbs of frequency ගැන. මේ වීඩියෝ තුලින් අප adverbs of manner ගැන කතා කරමු. Now we are ready to talk about adverbs of frequency. First we have to know the meaning of frequency. දැන් අපි බලමු frequency කියන එකෙන් අපි අදහස් කරනවා නිරන්තරත්වය. එනම් ක්‍රියාවක් සිදු වෙන වාර ගණන. Right. First we have to learn where can we use these adverbs. එහෙනම් අපිට පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ මේ ක්‍රියා විශේෂණ කොහේද යෙදෙන්නේ කියලා. වැඩිපුරම මෙම ක්‍රියා විශේෂණ වර්ගය අපි භාවිත කරනු ලබන්නේ සරල කාලයක් සමග. Use these adverbs with simple tense. එහෙනම් අපි මෙය භාවිත කරනු ලබනවා වැඩි වශයෙන් සරල කාලයක් සමග. දැන් අපි සියල්ලට කලින් බලමු මෙන්න මේ පදවල තේරුම ඔබ දන්නවද කියන එක. Often මෙතන බලන්න T silent here. නම් මෙතන T අකුර නිහඬයි. ඒක නිසා අපිට ශබ්ද කරන්න වෙන්නේ often. Often කියන්නේ නිතරම, always, හැම වෙලාවෙම, ever සදා, සැමදා, never කවදාවත් නැහැ. Usually සාමාන්‍යයෙන්, frequently නිරතුරුව, once a week සතියකට වරක්, seldom කලාතුරකින්. මේ ආදී වශයෙන් අපි ක්‍රියා විශේෂණ පද භාවිත කරන ලබනවා adverbs of frequency හැටියට. දැන් බලමු යොදන අවස්ථා. These adverbs say how many times does an action happen. එහෙනම් මෙම ක්‍රියා විශේෂණ වලින් අපිට ප්‍රකාශ වෙන්නේ ක්‍රියාව සිදු වෙනු ලබන වාර ගණන. එහෙනම් වාර ගණන ගැන කතා කරනවා නම් මෙන්න මේ ක්‍රියා විශේෂණ පද අපිට භාවිත කරන්න වෙනවා. Now අපි බලමු මේ පද භාවිත වෙන ස්ථාන වාක්‍යයක් තුල. මේ පද වැඩිම නම් වශයෙන් භාවිත කරනු ලබන්නේ ක්‍රියාපදයට පෙර. Now try to use them in sentences. දැන් අපි බලමු මෙන්න මේ පද වාක්‍යයන් තුලට ගෙන එන්න. අපි බලමු ඔවුන් මට නිතරම සිනාසෙනවා. ඔවුන් they සිනාසෙනවා laugh. එහෙනම් laugh වලට පෙර යොදන්න they often laugh at me. නිතරම මට සිනාසෙයි. හැම වෙලාවෙම වැරදි සොයනවා. She always හැම වෙලාවෙම she always finds mistakes. හැම වෙලාවෙම වැරදි සොයනවා. මම කවදාවත් ඒක අමතක කරන්නේ නැහැ. I never forget it. මම ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම නැගිටින්නේ උදේ 4ට. I usually get up at 4 o'clock in the morning.